අයිබෝවන් අදත් අපි HTV නාලිකාව තුලින් තරුවකට එලියක් වැඩසටහන ආරම්භ කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් අද දවසේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි අපි අද දවසට අපේ HTV නාලිකාවට අපි ආරාධිත රංගන ශිල්පියෙකු විදිහටයි එතුමන්ට ආරාධනා කළේ. ඔබ බලන්න නැති කවුද අද දවසේදී අපිත් එක්ක එකතු වෙන රංගන ශිල්පියා කියලා. ඉතින් මම ඔහුව මේ විදිහට හඳුනලා දෙන්නම්. ඔහු ප්‍රවීණ රංගන ශිල්පී දැනට මහනුවර ශාන්ත අන්තෝනී පිරිමි විද්‍යාලයේ නාට්‍ය හා රංග කලා විෂය භාර ප්‍රධානී වශයෙන් කටයුතු කරන්නේ එතුමන්. ඉතින් ඒ තමයි ඉන්දික තුෂාන් මහත්මයා. අද අපි ඔබතුමාව මේ විදිහට ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා අපේ HTV නාලිකාවට. අයිබෝන් කියලා. හොඳයි. ඉතින් අපි අද දවසේදී ඔබට ඉන්දික තුෂාන් ආදරණීය රංගන ශිල්පියා පිළිබඳව වැඩිදුර තතු අරගෙන එන්න තමයි සූදානම් වෙන්නේ. මම කැමති ඔබතුමාගෙන් මුලින්ම දැනගන්න අපි හැමෝටම තියනවානේ පොඩි කාලයක්. ඉතින් ඒ පුංචි කාලේ ඔබතුමා ගිය පාසලේදී ඔබතුමා මොන වගේ චරිතයක්ද මේ ටික අපි මුලින්ම කතා බහ කරලා ඉමු. මගේ පොඩි කාලේ නම් ඉතින් පාසල් දෙකක සුන්දර කාලයක් තමයි තියෙන්නේ. ඉස්සරම ගමේ පාසල තමයි මම කියන්නේ ඉඩමේග මහාවිද්‍යාලය. දැන් නම් ඒක මධ්‍ය මහාවිද්‍යාලයක්. ඉඩමේග මහාවිද්‍යාලයේ තමයි ඉගෙන ගත්තේ. පයින් වෙලදිග තමයි ඉස්කෝලේට ගියේ. වෙලදිග ඉස්කෝලේට ගිය ඉස්කෝලයක්. වෙලෙන්ම තමයි ආවේ. දැක්කම ගස්කොලන්. ඔය එනකොට ඉතින් කුරුම්බ කඩනවා, කොකෝ කඩනවා, සාදික කඩනවා. ඔය තමයි ගස්කොලන් එක්කම තමයි අපි ජීවිතේදී පරිසරයත් එක්කම තමයි. ඉතින් තාරපාරකව ඇවිල්ලා නැහැ. එහෙම තිබ්බ එකෙන් පස්සේ ඉතින් මේ නුගෝල මධ්‍ය මහාවිද්‍යාලයට උසස් අධ්‍යාපනයේ සඳහා යන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සේ නුගෝල මධ්‍ය මහාවිද්‍යාලයෙන් තමයි අධ්‍යාපනය ගොඩක් ඉහළට ගියේ. හරි. ඉතින් නුගෝල මධ්‍ය විද්‍යාලය කියනකොට මටත් පොඩි ආඩම්බරයක් නෙමෙයි ලොකු ආඩම්බරයක් තියෙනවා. මොකද මගේ පාසලත් නුගෝල මධ්‍ය විද්‍යාලය 6 වසරෙන් පස්සේ ඊට කලින් කුළුගම්මන මහාවිද්‍යාලය. ඉතින් ඔයගේ පාසල් වල තියෙන සුන්දරත්වය ගැන කියනකොට ඇත්තටම ඔබතුමා කියද්දි මට ඒ ගමේ සිරිය මැවිලා පෙනුණා. මොකද ගමක අපි ජීවත් වෙනකොට ඒ ගමේ තියෙන සුන්දරත්වය අද නැති වෙලා තියෙනවා. ඉතින් ඔබට තියෙන්නේ වගේ ලස්සන පුංචි කාලයක්, සුන්දර කාලයක්. ඉතින් ওই විදිහට පාසල් අධ්‍යාපනය හදාරනකොට මම කැමතියි දැනගන්න පාසලේදීත් මේ රංගන කටයුතු වලට දායකත්වය දක්වලා තියෙනවද නැත්නම් නාට්‍ය හා රංග කලාව ඔබ පාසල තුලදී ඉගෙන ගත්තද කියලා දැනගන්න කැමතියි. හරි. ඒ ගැන මට කියන්න දෙන ගොඩක් දේවල් දැන් පාසලේ නාට්‍ය රංග කලාව ගැන ඇහුවේ. දැන් උදේ දැන් අහනකොට මට කියන්න හිතෙන දේ එකක් මැදට පැනලා කියන්න හිතෙන දහම් පාසල කියන එක දැන් මට ඇහුවේ නැති නිසා මට බලෙන් කියන්න සිද්ධ වෙනවා. පාසල වගේම දහම් පාසලත් හරිම සුන්දරයි. මොකද මම මේ දෙකම සමුදානයක් කරන්න පාසලෙත් ඩ්‍රාමා එකක් කරන්න ওই සමිතිවල හරියට පැනලා ගිහින් කරනවා. ඉතින් අපි යාළුවෝ කිප දෙනෙක් ඉන්නවා. ඉතින් ගිහින් නිතරම අපි ලැහැත්ති වෙන්නේ නැහැ නේ. ඒ වෙලාවේ අතුරු සාකච්ඡා වාරය දුන්න ගමන් නැගිටලා ගිහින් නාට්‍ය කරනවා. එතන එහෙම මාර උණක් තිබ්බා. දහම් පාසලේදී මේක ගොඩක් හොඳටම ගියා. මොකද ජාතක කතා එහෙම අනම්මන රංගපාණ්ඩදී. ඉතින් අපි අද වගේ මතකයි මේ දැන් මේක බලන අතම් යාළුවෝ ඇති මේ වෙලාවේදී දේවියෝ වල හැම මේ දේවියෝ මම වෙලාවකට ඒක රජකමට මාර ෆයිට් එකක් දුන්නේ රජා වෙන්න. මේ දේවිලත් එහෙම තමයි. ඉතින් දැන් දේවිලා ළමයි එහෙම වඩාගෙන යනකොට ඉතින් මම ඒත් කියනවා වෙලාවකට පාරදී හම්බුනහම මේ දේවිය කියලා නා වෙනවා. ඉතින් ඒක සුන්දරයි මේ දහම් පාසල රජකතා හැම රංගපාන කළා. හැබැයි ඉතින් අපි දහම් පාසල පුංචි පන්තිවල ඉන්නකොට නම් ඕක අවස්ථාව හම්බුනේ නැහැ. එතකොට ඉතින් අර පෙරහැලේ වැද්දුන්ට තමයි ගත්තේ. ඒක යති මඟුරු ගාලා ගතු එල්ලගෙන නට යනවා ඉතින් වැද්දෝ වගේ. ඕක තමයි ඒ කාලේ කරේ. හැබැයි රංගනයට අවශ්‍ය පසුබිම ඉතින් හැදුනේ ওই පාසල සහ මේ දහම් පාසල තුලින් තමයි මට හොඳට මතක. මොකද මේ හැබැයි ඉතින් මට පොඩි කාලේ ඉඳලම මට ඉතින් මම ගොඩක් අම්මා තාත්තා ගාව එහෙම හැදුනේ නැහැ. විවිධ පෞල් පසුබිම පොඩි ගැටලු ගොඩක් එක්ක හැදුනේ. ඒ හින්දම වෙන්න ඇති ඉතින් මම පොඩ්ඩක් ওই පැත්තට පොඩ්ඩක් වැඩි වුණේ. මොකද මට අත්දැකීම් වැඩිනේ. ඒ කියන්නේ පරිසරයේ තිබුණු දේවල් එහෙම ඔක්කොම වැඩිපුරම හිටියේ පරිසරේ මම අර කිව්වේ වගේ මේ ඉස්කෝලේ ඇල්ලාවෙත් වෙලෙන් පාරක අඩිය තියලා නැහැ. වෙලින්ම තමයි යන්නේ ඉස්කෝලේ ඉරිමේකමට ඒ කාලේ. එනකොට ඉතින් මගේ තියෙන කුරුම්බ කඩනවා, කොකෝ කඩනවා, සාදික්ක කනවා. ඕවා තමයි වැඩිපුර කෑවේ. හරි තනිකර මේ බත් නෙවෙයි කෑවේ. ඔය වගේ දේවල් තමයි කෑවේ. ගහේ කොලේ දේවල්. ඒවා තමයි කෑවේ කාලේ.
හරි ඉතින් ඔන්න ওই විදිහට තමයි පොඩි කාලේ ගෙවිලා තියෙන්නේ. ඔබ මතක් කරා දහම් පාසල ගැන. අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඉදිරියේදී දහම් පාසල් පිළිබඳවත් ඔබට දැනුවත් කිරීමක් ලබා දෙන අපේ HT TV නාලිකාව හරහා. හොඳයි ඔබ ඒ සම්බන්ධවත් කතා කරපු එක. ඇත්තටම දහම් පාසලේ තමයි ඇත්තටම ජාතක කතා ওই විදිහට රංගනයට දායකත්වයේ ලබා දෙන්න තියෙන හොඳම තැන. ඉතින් ඔබ කිව්වා රජුට ගොඩක් වෙලාවට මේ ෆයිට් එකක් තියෙනවා කියලා රජා වෙන්න ලස්සන දේවිලා හැම ඉන්න නැති ඒ කාලේ. ඒක තමයි රජා වෙන්න ගොඩක් උත්සාහයෙන් උනන්දුවෙන් ඉන්න ඇත්තේ. ඉතින් අපි කතා කරමු ඊට මේකම ඉස්කෝලෙන් එනවා නුගවැල මධ්‍ය විද්‍යාලයට. කොහොමද ඒ ගමන කියලාත් අපි කතා කරමු. ඇත්තම කියන ඉඩමේක ඉස්කෝලෙන් නුගලට එන්න මං ගොඩාක් මහන්සි වුණේ ඉගෙන ගත්තේ මේ මං ආදර කරපු ගෑල්ලෙක් හිටියේ නුගල සෙන්ටර් එකේ. දැන් මම ඉස්කෝලේ යලා නුගලට යන හරි කරදර ඉස්කෝලේ දොර දුරයිනේ බස් වල යනකොට වෙන ළමයි කතා කරා කියලා මට පොඩි සැකයක් තිබුණා මට කාරක්ෂක ගාඩ් එක දාගන්නවා වගේ ඒකද මම ඉතින් ඒ හින්දා මං හොඳට විභාග ඉගෙනගෙන මේ හොඳට වැඩ පෙන්නලා මේ නුගල සෙන්ටර් දක්ෂ විතරයි ගන්න ඒකයි ඒකත්ම විශේෂයෙන් කියනවා නුගලට එන්න හරිම අමාරුයි නුගලට එන්න හෙන දක්ෂව විතරයි ගන්න විදුහල්පතිර වෙන දක්ෂතා විවිධ දේවල් පෙන්නලා අංගපාන අරම පෙන්නලා වෙනම කතා කරලා ඒකට මට අද වගේ මම උදව් කරන් නිලූකා පොල්ගොල්ල කියන අක්කා අද වගේ මට මතකයි එයා මේ ප්‍රිපෙඩ් බෝඩ් එකේ හිටියේ නිලූකා අක්කා තමයි එයා මගේම මල්ලි කෙනෙක් කියලා විදුහල්පතිර මං ඉදිරිපත් කළා මාව එතනට දැන් එයාට මේ වෙලාවේ ගෞරව හිමිවෙන්න ඕන ඊට පස්සේ තමයි නුගල් සෙන්ටර් එකට ආවේ නුගල් සෙන්ටර් එකට ආවට පස්සේ ඉතින් ඇත්තමයි ගොඩාක් කලා නිර්මාණ සඳහා පසුබිම තෝතන්න හම්බුණා ඔය කියන්නේ නුගල් සෙන්ටර් එකේ වේදිකාව කියන්නේ ගවිලා ඒ ලොකු තැන්නක් එතනට අඩිය තිබ්බා කියන්නේ ලොකු ගමනක් තියෙනවා කියලා මට හිතෙනවා. ඉතින් මම එතනට ආවට පස්සේ මම ඒ පොඩි කාලේම මට මතකයි මට මම 12 වසරේ ඉද්දිම මට ඒ කාලේ හිටපු සුනීසර්ලා මට දුන්නා අර මාධ්‍යිකවේ සභාපතිකම දුන්නා. ඊට පස්සේ මට තවත් වෙන ගැම්මක් ආවා. ආවට පස්සේ ඉතින් දැන් මං අර ඇතුලේ තියෙනවනේ මේ ලවුස්මන්ට් එක තියෙන අපේ විදුහල්පති අපේරද්ද ප්‍රින්සිපල් සර් හිටියේ. ඒ මයික් ටික දාලා එතන තියෙනවා 9 10 11 පන්ති වල ස්විච් දාලා නිවේදන දෙන්න එහෙම මට දෙන්නේ. ඊට පස්සේ මම ඉතින් මේ උසස් පෙළ දෙන නිවේදන මේ ගෑල් ළමයා ඉන්නේ 10 පන්ති විතර මම ස්විච් එක 9 10 පන්ති ස්විච් එකක් දාලා මේ ඒ ලෙවල් ඒවා දෙනවා. ඊට පස්සේ මට හැන්දෑවේ ගුරුවරු බයිනවා මේ අර උසස් පෙළ නිවේදන මොකටද අර 10 වතර පන්තියට දාන්නේ කියලා. ඇයි මං අර මං කො වැරදිලා බටන් එක වැටෙන වැඩන් කියලා. එතකම් මං අර එලවුස්මන්ට් එක ඒ පන්තියට දෙන්න පුළුවන් නේ. ඒ බටන් එකත් මං එතෙන්දී දානවා. දාලා තමයි එලවුස්මන්ට් හිතලමයි දාන්නේ අරයට ඇහෙන්න ඕනේ නේද. ඉතින් එහෙම තමයි මම ඒ ගානේ හරි සුන්දරයි. ඉතින් ඊට පස්සේ ඉතින් ඉස්කෝලෙන් සෑහෙන අවවාද කළා අස්කරන්න හැදුවා මේ ඒ කියන්නේ මම ඒ කියන්නේ ඔය ආදරේ සම්බන්ධ දේවල් ඉතින් විසිද්ධ වේදිකාවල පොඩ්ඩක් හිටියා වැඩි එහෙම කියලා. ඊට පස්සේ තමයි ගුරුවරු මගේ දෙකට හම්බ වෙනවා. ගුරු මහෝල්පියවරු. එයාලා සතුරු කරන්න මං ඉහළ තැනකට ගිහිල්ලා දැන් මම හිටපු යගේ ඉස්කෝලේට අල්ලපු ඉස්කෝලේ මට ගහපු ටීචර් කෙනෙක් විදුහල්පතිත් වුණා. මම මැඩගේ නම එතන කියන්නේ හරිය නෑනේ. ඉතින් කිව්වා ඉතින් hina වුණා. ඉතින් ආඩම්බර වුණා. ඉතින් මම ඒ කාලේ විවිධ දේවල් කරා. හැබැයි ඉතින් ආදරේ කරන්න තමයි නුගෝ සෙන්ටර් එකට ගියේ. ඊට පස්සේ විශ්වවිද්‍යාලය යන්න වුණා. ඉතින් ඔහොම තමයි නේද? අද සොඳුරු කතා බහක්මයි කියලා මට හිතෙනවා. මේක වෙනස් විදිහකට යන කතා බහක්ද කියලාත් මට හිතෙනවා. ඔබ කිව්වා වගේ ඇත්තටම නුගල මධ්‍ය විද්‍යාලයට ඉස්සර නම් එන්න හරි අමාරුයි. ශිෂ්‍යත්වය පාස් වෙන්න ඕනි. එහෙම නැත්නම් ඇඩ්මිෂන් එක්සෑම් එක පාස් වෙන්න ඕනි. ඒ විදිහට තමයි ආව. ඉතින් ඒ වගේ ඉස්කෝලේකට එන්න එකම හේතු කාරණාව වුණ ආදර සම්බන්ධෙත් මං හිතන්නේ කෙනෙකුගේ හැරවුම් ලක්ෂයක් වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් හරි කමක් නැහැ ඉස්කෝලේට ඇවිල්ලා ඔබ අද වෙනකොට හොඳ තැනක ඉන්නවා. ඔබ කැලණි විශ්වවිද්‍යාලයේ ඔබට මට දැනගන්නට ලැබුණ විදිහට මානව ශාස්ත්‍ර පීඨයේ විශේෂවේදී උපාධි දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් එහෙම කෙනෙකුට විශේෂවේදී උපාධි දෙකක් තියෙන්න බෑනේ. හැබැයි ඔබට එහෙම උපාධි දෙකක් තියෙනවා විශේෂවේදී. ඉතින් මට ආරංචි වුණ විදිහට කැම්පස් එකේ යාළුවෝ ඩබල් ස්පෙෂල් කියලාත් කතා කරලා තියෙනවා. අපි ඒ ගැන කතා කරමු. ඒක විශේෂ දෙයක් මං හිතන විදිහට. ඔව් මට ඩබල් ස්පෙෂල් කියලා කිව්වේ මේ ඇත්තම මට ඒකන සතුරු වෙන්න ඕන කාරණයක් ඔබතුමිය ඇහුවේ. කොහොම හරි ආරංචි වෙච්ච එක ගැන ලොකු සතුරුයි මට. මේ මගේ මේ වෙලාවේ බලන යාළුවොත් ඇති මම විශ්වවිද්‍යාලයේ තියෙන යාළුවෝ ඉතින් 1200 බැච් එකක් ලංකාවේ පුරා විසිරලා තියෙන්නේ. වෙලාවේ මට උන් තාපසය තමයි දැන් කියනවා ඇත්තේ. කාඩ් එක තාපසයනේ කියන්නේ. ඉතින් මේ එතකොට මම දන්නවා මං තාපසය මොකද කරේ කියලා. මෙහෙම වුණේ ෆස්ට් එකේදී විෂයන් තුනම කරන්න ඕනනේ. ෆස්ට් එකේ විෂයන් තුනම කරන්න ඕන. කර ලෙවල් ස්පෙෂල් එකකට ඇප්ලිකේෂන් බාර දෙන්න ඕන. ඒක එතකොට විශේෂ වේදී කරන්න 3.5 තියෙන්න ඕන.
කොහොමද මට 3.5 ඩ්‍රාමා වලට සිංහල වලට දෙකම තිබිලා මට දෙකම ආසයි. සිංහල වලටත් ආසයි කිටිකත අනම්මනම් ඉඳ ඩ්‍රාමා වලට කරන්නත් ආසයි. මට මේක දෙකේ මුණ හින්දා ඇප්ලිකේෂන් දෙකක් ගිහින් දුන්නා. ඇප්ලිකේෂන් එක දෙපැත්තෙන් ඒක ගිහින් දීලා රෙජිස්ටර් කරන එකට මේ අයියලාගේ කියන්නේ කලින් ප්‍රොඩක්ෂන් එකක් තිබ්බා විශේෂ වේදී ඒකකට අපිට ලකුණු දැම්මා. ඒ විශේෂ වේදී රංගපාන ඒ නාට්‍ය මම ඇඩ් කරා. ඇඩ් පින් එක ලකුණු දාලා තිබ්බේ සිංහල එකේ ඇප්ලිකේෂන් බාර දීලා තිබ්බේ. කොහොම හරි විභාගයේ කාලසටහන දෙන්න යනකොට තියරි මාට්ටු වල දෙකම. ඒ පාර නතර කරා ඇඩ්මිෂන් එක. නතර කළා මට කැඳවල විනය පරීක්ෂණයක් තිබ්බා. විනය පරීක්ෂණ මට මතකයි. එතකොට මේ ඩිපාර්ට්මන්ට් හෙඩ්ලා හිටියා. හැබැයි මම කලින්ම සර්ලට හිතවත් වෙලා හරීම සෝච කීකරු වෙන මම ගුරුවරුන්ට. හැබැයි මම කවුද මේ වැරද්ද කරේ කියලා දන්නේ නැහැ. මහාචාර්ය චන්දසිලි පල්ලුකුරු සර්, දිනදාස දනන්ත මහාචාර්ය දිනදාස දනන්තුරි සර්, පැට්ටික් රත්නායක සර් තමයි නාට්‍ය රංගකලා ප්‍රදාන හිටියේ. මහාචාර්යතුමා. ඉතින් සර්ලා ඔක්කොම මට හරි ආදරේ. මට ඊට පස්සේ මේ මම මෙහෙම යනවා දැන්. යනකොට විනය පරීක්ෂණ බෝඩ් එකේ ඉන්නකොට මේ උඹද මේ කියලා හුවා මං කව සර් මෙහෙමයි කියලා. මේ දෙකක් ස්පෙෂල් කරන්න බෑනේ. එහෙනම් ඔය ජෙන්ටල් යන්න. තුනම කරන්න. මා ජනසන්නිවේදනයට එක තුනම කරන්න කියලා. ඊට පස්සේ දැන් ලොකු සාකච්ඡාවක් ගිහිල්ලා ඉතින් මම නිහඬව හිටියා. මම ඇයි මෙහෙම ගේ දෙකට මේ දැන් මං කොච්චර මං ආසයි මෙහෙමයි කියලා. ඒ පාර මේ කිව්වා මේ ධනසූරි සර් කිව්වා මේ පැට්‍රික් සර් දැන් ඔය බැරිද ඔක කරලා දෙන්න එහෙම දෙකම කරන්න ආසයි නම් මෙහෙම කියලා පැට්‍රික් සර් මට නම් කමන්නේ සර්ලා මටත් උගන්වුවේ. ඒ ගෝලෙන්නේ සර්ලාගේ. සර්ලට කැමති දෙයක් කරන්න මගේ විරුද්ධත්වයක් නැහැ කියලා. මම ඒ පාර ගන්න සර්ලා කරලා දෙන්න අසං කළා. ඒ පාර ක්‍රෙඩිට් ක්‍රමයට දෙකම ක්‍රෙඩිට් 8ක පේපර් 5ක් නෙකට තියෙන්නේ. දෙකම 5 දෙකක්. 8 ඒවා 3 දාලා 24 විතර දෙකක් දාලා 48ක් වෙන්න කොහමද ක්‍රෙඩිට් ක්‍රමයට දෙකම හදලා දෙන්න අස්සම් කරලා දුන්න දෙන්න සර්. දුන්නාට පස්සේ දැන් ඕන් දැන් විශේෂ වේදී උපාධි දැන් සිංගල් ස්පෙෂල් පේපර් තුනකුත් කරනවා. සිංගල් ස්පෙෂල් එකේ පේපර් තුනක් කරනවා. දෙක මගේ ඇරෙනවා. දැන් මාර ප්‍රශ්නයක් කාලසටහන් වලදී උදේ 9 ඉඳලා 12 වෙනකන් සිංගල තියෙනකොට ඩ්‍රාමා තියන්න බෑ ස්පෙෂල් පේපර් එක. මම ස්පෙෂල් ඩ්‍රාමාත් කරන හින්දා. ඇදුනා අවුරුදු මං හිතන්නේ 4.5ක් විතර ඇදුනා මේ මම හින්දා. ආය ජීවිතේට කාටවත් ඕක දෙන්නේ නැහැ කියලා කිව්වා. මට මාව හින්දා විභාග ඔක්කොගම ඇදුනා. ඉතින් මට අසාධාරණයක් කරන්න බෑනේ. ඊට පස්සේ මේ ලොකු ගැටලුවක් වුණා. ඉතින් මම වාසනාවන්තයා කැලණි විශ්වවිද්‍යාලයේ ස්පෙෂල් දෙකක් තිබිලා. ඒක පරිපාලන විභාගෙට ලියන්න ගිහිල්ලා දැන් මේ වෙනම මට ඒ කෝල් කරලා කිව්වා ඔයාගේ උපාධි සහතිකයේ රෙජිස්ටර් තැපෑලෙන් වහාම විභාග දෙපාර්තමේන්තුවට එවන්න කියලා. මොකද එහෙම උපාධි නැහැ. ඉතින් දැන් කිසිම උපාධියක ඉන්ටර්වයුවකට යන්න බෑ. උපාධි සහතිකයේ ට්‍රූ කොපියක් අරන් යවන්න ඕන. විභාගයකට දැම්මත් ගන්නෙ නැහැ. ස්පෙෂල් දෙකක් විශ්වාස කරන්නේ නැහැ. දෙකම ටයිප් කරලා තියෙනවා විශේෂයෙන් මානව ශාස්ත්‍ර පීඨේ. ඒකන සතුරු දෙක පිළිබඳව හසල දැනුමක් ලබා ගත්තා. ඒකයි. ඔව් ඉතින් හරි ආස හිතෙනවා මේ කතා අහනකොට. මොකද අර ඉගෙන ගන්න උණක් තියෙන තමන්ගේ හැකියාව දක්ෂතාවය මොන විදිහෙන් හරි මැනලා බලන්න උණක් තියෙන කොල්ලෙක් විදිහට තමයි අපි ඉන්දික තුෂාර් ඔබතුමාව දකින්නේ. මට හිතුනේ එහෙමයි දැන් කතා බහ කරපු ඒ ටික වෙලාවට ඒ කාලේ ටිකක් අර චණ්ඩි චරිතයක් වෙලා ඉන්න ඇති කියලා මට හිතෙනවා. ඉස්කෝලේ යන කාලෙත් කැම්පස් කාලෙත් ඒ වගේ චරිතයක් උනාට තමන්ට අවශ්‍ය දේ කොහොම හරි විදිහට කරගත්තා. මං පොඩි අතුරු ප්‍රශ්නයක් අහන්නම්. දැන් අර ආදර සම්බන්ධ ගැන කියපු නිසා එදා ඒ හිටපු කෙනාමද බැඳලා ඉන්නේ නැත්නම් ඒ කෙනා ඔයාට නැති වුණාද? මොකද උනේ ඒ සම්බන්ධෙට? මෙහෙමයි මේක නම් කියන්න ඕනේ. දැන් මම දැන් අර තාපසයා කියලා තින්නේ. දැන් ඕක ගමේ ප්‍රේමයන්නේ. මම ඕක අරගෙන විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ඕක මම මාකටිං කරේ නෑ. මොකද මට අවාසි වෙනවනේ. මම ඒ පාත් එක කරලා සද්ද නැත හිටියා. එතකොට මේ මට දැන් එහෙම කෙනෙක් අයිතිකාරයෙක් නැති හින්දා පාත්තියක් නිසා මට ඉතින් තාපසයා කියලා කාඩ් එක දාලා මොකද මම වෙජිටේරියන් ඒවා මේවා තියෙන හින්දා මේ හින්දා මට තාපසයාට කාඩ් එක දාලා තිබ්බා. එහෙදි නම් මං ඉතින් එහෙම එකක් තිබුණේ නැහැ. එහෙම එකක් ඇත්තමයි තිබුණේ නැහැ. ඉතින් මං හරි පාත්තිවලත් හැමෝමත් එක්ක සතුටින් කාලය ගෙවලා දැම්මා. ඉතින් කිසිම කෙනෙක් අයිතිකාරයෝ නැති නිසා හරිම තවම අවිවාහකයි. ඉතින් එහෙම අර මගේ ප්‍රේමතිය බැන්දා. එයා මට විශේෂත්වය තමයි ප්‍රේමතිය බැන්දලා වැඳින්නත් ගියේ මට වැඳලා මගේ ආශිර්වාදෙත් අරන් ගියේ සමහර ප්‍රේමයට මේ විදිහට සමුදුන්න කෙනෙක් මම හිතන්නේ ඉන්නවද කියලා. ඔව් ඒක නම් ඇත්තමයි. ප්‍රේමයට ඒ විදිහට සමුදෙන්න පුළුවන් නම් ඒක කොච්චර දෙයක්ද නේද? ඉතින් බලාගෙන ඉන්න ඔයාලට හිතනවා ඇති. ඒ වගේ සමුදෙන ප්‍රේමවන්තයෙක් ඔබටත් හිටියාද කියන වග ඔයාට මතක් වෙනවා ඇති, දැනෙනවා ඇති. මෙහෙම ප්‍රේමවන්තයෝ අඩුයි අද කාලේ. ඉතින් ඒ අතින් ඔබතුමා මං හිතනවා මේ පෙම්වතියත් ගොඩක් වාසනාවන්තයි ඔබේ ආශිර්වාදය අරගෙන විවාහ වෙන්න වෙන කෙනෙක්ව. හරි. ඉතින් අපි ඒ කතා බහ එතනින් සමුදෙන ගමන් අපි කතා කරමු ඔබ මේ රංගන ශාස්ත්‍රයට කොහොමද මුලින්ම පිවිසෙන්නේ? මේ චිත්‍රපටයකටද නැත්නම් ටෙලි නාට්‍යයකද? කොහොමද මේ රංගන ශාස්ත්‍රයට ඔබතුමා පළවෙනියටම පිවිසෙන්නේ කියන කාරණාව අපි කතා කරමු.
දැන් මම දැන් රංගපෑම කැම්පස් එකේ දැන් කැම්පස් එකට ගිහිල්ලා ගියාට පස්සේ මේ ඩ්‍රාමා කරන්නේ දැන් මට දැන් ওই නළු උණක් තියෙනවනේ දැන් ගිහලා දැන් ඉන්නකොට දැන් මම ඉතින් ගිය දවසේ ඉඳලා දැන් ඔයලානේ මාස් ඩිපාර්ට්මන්ට් එකේ ඩ්‍රාමා හැම ඇවිල්ලා බලනකොට ඉතින් ඔක්කොම පියංක රත්නායක සර් ඉන්නවා ඉතින් නළු ඕනේ මං ඉතින් සර්ට කියන කතා කරලා ඉතින් දැන් හැම හරි ආසයිනේ ඉතින් එහෙම හිටියා ඉන්නකොට මේ පොඩි පාර්ට් ටයිම් එකකට කතා කරා මේ දයාරන් අතගතර සර්ගේ මේ මට මතක සුදු නෙළුම් කියලා නාට්‍යයක් පොයි නාට්‍යයක් මට මතක සුදු නෙළුම්ද මන් දන්නේ ගොඩාක් පරණයි ඉතින් කොහොම හරි තර්ගේ මේකට මේ ප්‍රෙස් එකක පත්තරයක කතාවක් මට එන්න කියලා තිබ්බා උදේ මට මතකයි ප්‍රවීණ රංගවේදී මේ කවුද ලාල් දිසානායක තමයි මට කතා කරේ සර් අයියා ලාලයි මට කිව්වා මේ එන්න පුළුවන් දුෂාන් පොඩි චීනයක් තියෙනවා පොඩ්ඩක් එහෙම කියලා මම එපාර ගියා කඩවත බස් එකේ රක් ගන්න නැගලා ගිහිල්ලා ලෙක්චර් එකක් කට් කරගෙන ගියේ ඒ තරම් උන ඔව් කරගෙන ගිහිල්ලා දැන් මම උදේම ගියා එතනට යනකොට 8යි ෂූටින් දින 10ට කවුරුත් ඇවිල්ලා නෑ ඇරලත් නෑ අර ස්ප්‍රෙස් එක මම ඉතින් ඉන්නකොට ඕන් ඇවිල්ලා සචිත් චන්ද්‍රසිංහ බැස්සා වෙන උස චරිතය ඕන් අද තමයි සචිත් චන්ද්‍රසිංහ දැන් ගිහිල්ලා කතා කරලා සර් කියලා දැන් ඊට පස්සේ ඕ පුතා කියලා හරි ගාම්භීරයි නේ උස චරිතය ඒකලා දැන් ඇවිල්ලා හිටියේ ඊට පස්සේ ඕන් දැන් කැමරා බඩු එහෙම කට්ටේ ඩිරෙක්ට් ඇවිල්ලා එපාර මට කිව්වා දැන් ඔයාට තියෙන්නේ දැන් මෙහෙමයි පත්තර කන්තෝරේ ඔයා ප්‍රෙස් එක වැඩ කරන මැෂින් එකක් කරකන්න තියෙන මට ඔයාට ඩයලොග් නැහැ දෙබස් නැහැ හැබැයි ඔයාට බයිනවා මේ පත්තරන්දි ලොක්ක තමයි සතිත ඇදිසිංහ දැන් පත්තර එක වෙලාවට ආන එක මට දැන් කරවන්න බයින එක තියෙන මට බැනුම් අහන්න තමයි තියෙන්නේ චරිතේ ඔව් මම ඉතින් මම දැන් ගිහලා මැෂින් එක කරන ගම තදී ඇදිසිංහ හරි සරයි ඒ චරිතේදී තමුදලා මේ විතර කාල පඩි ගෙවන අරගා මේක කියලා මට එන සාද්ද දාලා බයින මං ඉතින් ඔළුව නමාගෙන අර කරකන ඉතින් කරකන්න දෙන්නේ නෙමෙයි නේ මම කරකලා විනා හිතුණාද අපරාධ කියලා ලෙක්චර් එකේ හිටියා නම් හොඳයි කියලා නේද ලෙක්චර් එකේ හිටියා නම් ඔහොම වෙන්නේ නැහැ නෑ රංගපානවනේ දැන් ගැම්මට දැන් අරන් කරකලා දානවා ඔව් බස් නැති වුණාට නළුවනේ දානවා ඊට පස්සේ දැන් ඊට පස්සේ තීන් එක විනාඩියක්වත් නෑ රංගපාන්න ඉතින් ඇවිල්ලා එන මට්ටක් ඉවරයි ඕන් ඈ ඊට පස්සේ දැන් ඒලා තේ එහෙම දෙනවා ඉතින් ඇවිල්ලා එනකොට සතිය දෙසිංහන් ගියට පස්සේ පිටට තට්ටක් දාලා මට කියනවා අනාගතේ තරුවක් කෑවුවා මට දැනුණා අදත් ඒක දැන් එතුමා ඉන්න තැනක ඉන්නවා මම කියන්නේ තාම මට හම්බුණා එතුමාගේ චරිත උනක වන්න හම්බුණා මේ ඇන්ටන් චකප්ගේ චරිත නාට්‍යයේ මේ කොමාරි එතුමා තමයි පළවෙනි වතාවට මට අනාගතේ තරුවක් කියලා පිටට තට්ටුවක් දෙන්නේ ඒ තරම් ප්‍රවීණෙක් ඔය ඉතින් මට ඒක ආශිර්වාදයක් අනිවාර්යෙන්ම සතිත් චන්ද්‍රසිංහ කියන්නේ දැවන්ත කලා ලෝකයේ දැවන්ත චරිතයක් නේ එතකොට ඒ වගේ දැවන්ත චරිතයකගෙන් ඒ වගේ දෙයක් අහන්න පුළුවන් නම් ඒකත් මම හිතන්නේ මහ ලොකු පිනක් මොකද අපිට කලා ශාස්ත්‍රයේ තුල ඉන්න දක්ෂයෝ ප්‍රවීණයෝ තමයි අපේ හැකියාව දක්ෂතාවය අඳුරගන්නේ. ඉතින් ඔබ එදාවේ කරක හිටියට දෙබස් නැතුව මට හිතෙනවා ඔබේ ඇක්ෂන් වලින් ඔබ කරන ඒ පුංචි කාලෙනේ ඉතින් ඔය සිදුවීම් වෙන්නේ. ඉතින් කොහොමත් කැම්පස් කාලේ කියන්නේත් මහ ලොකු වයසක් නෙමෙයිනේ. ඔය කලාකාරෝ ඇවිල්ලා ඔය දැන් ඔය අපේ අර සමහර කපනවනේ නේද? ඒකත් අපි කියන්න ඕනේ. සමහර වෙලාවට අලුතෙන් එන අයට කපනවා. මං අයියේ කියලා කතා කරා නම් කමක් නැහැ නේ. මේ සමහර වෙලාවට ගොඩක් අය කියන්නේ මේ ඉන්නවා බහුතරයක් ඉන්නවා මේ විදිහට කලාවට එන අයට අතහිත නොදී කපලා දාන. හැබැයි ඒ අතරේ අතලොස්සක් ඉන්නවා මේ කලා ශාස්ත්‍රයට පිවිසීම අලුත් පරපුර පිවිසන එක ගොඩාක් හොඳක් විදිහට දකින්න. ඉතින් ඔබ වාසනාවන්තයි ගියපු පළවෙනිම දවස පළවෙනිම චරිතේ ඩයලොග්ස් නැති වුණාට අර වගේ ලස්සන කතාවක් අහන්න වුණාට නෑ එතුමා මේ ඒක බලන්න එතුමාගේ තියෙන අර ගෝ එක අපිට දුන්න ඒක තමයි මං කියන්නේ කපන්න නැතුව අපිට දෙන ඒ අපි ආසයිනේ සාමාන්‍ය අපි ප්‍රවීණයන්ගෙන් මොනවා හරි හොදක් අහන්න ආසයිනේ අය. ඉතින් එතකොට ඔබ ඒ වගේ දෙයක් ඇහුවා කියන්නේ මට මේ දැනෙන හැඟීමට වඩා දහස් ගුණයක් ඔබට දැනෙන්නේ නැති මං හිතනවා ඒ මුල මතක් කිරීම තමයි ඇත්තටම ඔබතුමාගේ තියෙන ඒ නිහතමානී. මට තව එකක් මතක් වුණා ඒක මට කියන්නම ඕන. මම පාසල් ජීවිතේ මේ කියන්න බැරුව වෙච්ච එක තමයි මේ මං 12 වසරේදී කලා සංගමයේ මේ ලයන රන්ල සර් ප්‍රධාන ආරාධමුත්ත වශයෙන් පාසලට ගෙන්නන්නට මම තමයි මූලිකත්වය කලාවලක් දවසක මූලිකත්වය ගත්තේ මට ජයන්ත සුරුපිංසර් තමයි මට බාර දුන්නේ වැඩේ. සර් ගෙන්න ඒ කට්ටිය ඉස්සරහම පාසලෙන් කෝල් කරලා තිබ්බා. සර්ට එන්න වෙලාවක් නැහැ. එතකොට කොළඹ නාලන්ද විද්‍යාලේ මම හිතන්නේ උගන්වන්නේ සර්. ඊට පස්සේ මට කිව්වා මම දන්තරුණාකට පස්සේ මට ටෙලිෆෝන් එක දුන්නා ඉස්කෝලේ කතා කරන්න කියලා. පස්සේ ටෙලිෆෝන් එකේ මේක හරි තෑන් ෆෝන් නැහැ. අර කරකන එකේ මේ තුර තියෙන ඒකෙන් මට කෝල් එකක් කරන් දුන්නා. ඊට පස්සේ මම ගමන් තුෂාන් මේවයි කියලා. ආ ඔය
මිස්කෝල් දෙන්නේ ඊට පස්සේ ආරාධන මම මේ පොඩි මිනිස්සයා මගේ ආරාධන පිළිගෙන සර් එන්න තීරණය කරා. තාත්තා ජනගී වැඩසටහනක් කරන්න මිස්කෝ ආවා. මට එතුමා හම්බුනේ මං රෝහල් ගත වුණ හදිසියේ ආබාධයකටකට. එතකොට එතුමයි මා එක වාට්ටුවේ හිටියේ. එතෙන් තමයි හඳුනගන්න ලැබුණේ. මට හරි ආදරේ වුණා. මං දවස් දෙකක් මේ ඇහි අමාරුවකට හිටියා. එතුමයි මා එක වාට්ටුවේ ඉඳලා හිතවත් වෙලා මං ඊපස්සේ පස්සේ ඕලවල කරලා ගෙදර ගියා. ගියාට පස්සේ සර් ඉතින් බෙර උස්සගෙන යනවා. අර ජන කලාවනේ තියෙන සර්ගේ හොඳ ලයනන්ද සර්ගේ හොඳම ගතිගුණයක් තියෙනවා. කෑවත් ඒ පිඟානේ මට පැත්තකින් කන්න කියනවා. නියතමානී කියන්නේ ගෙදර ගියාම තේක හදලා මට දෙනවා සර්. ඒ කියන්නේ හිතන්නකො මේ දැවන්ත කලාකාරයෙකුගේ තියෙන නිහතමානී ගුණය. ඉතින් මම හරිම සතුටුයි මට මේවා ගොඩාක් කියන්න තියෙනවා. මාල්ලි පොන්සේ ගැන කියනවනේ කියන්න පුළුවන්. මට ගොඩාක් අය හම්බුන කලාකාරයෝ අතර ඔය මේ ශ්‍රියා නමරසේන හැමෝමත් එක්ක මම ගිහිල්ලා තියෙනවා. ප්‍රසන්න ජයකොඩි චිත්‍රපට අධ්‍යක්ෂක මේ හැමෝමත් එක්ක මට ළඟින්ම අසුර කරන්න හම්බුණා එක තැන්වල. ඒක මගේ වාසනාව කියලා හිතන්නේ. ඒ වගේ එතුමන්ලගෙන් ගත්තු දේවල් මගේ ජීවිතේට නිහතමානීත්වය ඉදිරි යන ගමනට මෙතනට එන්න මම එතුමාට පින් සිද්ධ වෙන්න ඕනේ කට්ටියට හැමෝටම මට මාර්ගය දුන්නට. ඉතින් මට ඒ වගේ මට මෙහෙම හිතෙනවා මේ ඇත්තටම අයියා හරි වාසනාවන්තයි. මොකද ඔබට හම්බ වෙලා තියෙන්නේ ප්‍රවීණ කලාකරුවෝ. ඒ කියන්නේ අපේ කලා ශාස්ත්‍රයේ ඉන්න අති දැවැන්ත දක්ෂයෝ. ඉතින් ඒ වගේ අර කියනවනේ රූස ගහක් වුණත් අපි හැදෙනකොට යට ඉන්න පිරිසට එක ලොකු හෙවණක් වෙනවා කියලා. අන්න ඒ වගේ මට හිතෙනවා ඔබ හැදිලා තියෙන පරිසරය ඔබ කලා ශාස්ත්‍රයට පිවිසෙනකොට ඔබට හම්බ වෙලා තියෙන මේ කලාකරුවෝ ඇත්තටම අති දක්ෂ ප්‍රවීණ ලංකාවේ ජනප්‍රියම කලාකරුවෝ. ඉතින් ඒ ආభాෂය ඔබට ලැබීම මම හිතන්නේ ඔබ ලැබූ ජයග්‍රහණයක් කියලා මට හිතෙනවා මේ වෙලාවේ ඔබේ කතාව අහනකොට. ඇත්තම කියනවනම් මට කතා කරන්නේ මං ගැන නෙමෙයි මම කතා කරන්නේ වෙන කලාකාරයෝ ගැන. නෑ ඒක තමයි හොඳ. මොකද අපි සාමාන්‍යයෙන් අපි ගැන දේවල් කියන්න අපිට මොකක් හරි දෙයකට අපිට අතහිත දෙන කෙනෙක්ව අපි අමතක කරන්නේ නැතිව ඉන්න එක තමයි හොඳම දේ. ඉතින් ඔබට හරියන්නත් එක හේතුවක් තමයි මේ විදිහට මං හිතනවා ඔබ තවත් මෙවැනිම වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න ඇති. ඉතින් ඔබ මේ කතා කරන කලාකරුවන් අද අපේ අතරින් නැති වෙලා ගිහින් තියෙන ආදරණීය කලාකරුවන් ඉන්නවා. නමුත් ඔබ ඒ කලාකරුවන් සමග සමීප සම්බන්ධතාව පවත්වලා ඔබේ කලා කටයුතු වලට ඔවුන්ගෙන් ගත යුතු දේ අරගෙන තියෙනවා. ඉතින් මේ වෙලාව සංවේදී අවස්ථාවක් ඔබ මතක් කරපු කලාකරුවෝ ගොඩක් අද අපිට නෑ ලයින රංගවල සර් මට මතකයි මමත් ඉස්කෝලේ හිටියා. අයියා ඔය විදිහට මේ ඒ කලා උළෙල කරනකොට ඉතින් අපි පොඩි අයියලා ලොකුයි ඕගොල්ලෝ සංවිධානය කරලා කරනකොට ජයන්ත රූපසිංහ සර් සුනිල් රත්නායක සර් ඉතින් මේ හැම කෙනාගේම ආభాෂය ලැබලා අපි හරි වාසනාවන්තයි නේද අයියා. මොකද අපිට හොඳ ගුරුවරු හිටියා. ඇත්තටම අපේ ගුරුවරු නිසා අපේ පාසල නිසා අපි ඉගෙන ගත්ත දේවල් නිසා ගොඩාක් දේවල් අපිට ලැබුණා. කුළුගම්මන ප්‍රේමරතන මහාවිද්‍යාලයේ මගේ පාසල. එතකොට අපි ගියේ නුගල මධ්‍ය විද්‍යාලයට අපේ උසස් අධ්‍යාපනයේ. ඉතින් මේ හැම දෙයකදීම අර අපිට ලැබිච්ච ඒ පන්නරය මම හිතනවා අද දවසේදී අපිව මෙතෙන්ට ගේන ලොකු පිටුහලක් වෙන්න ඇති. ඔව්. අනිවාර්යෙන්ම ඒක තමයි. ඉතින් මේ විදිහට අද දවසේදී අපි ඉන්දික තුෂාන් එක්ක තමයි කතා බහ නිරත වෙලා ඉන්නේ. ඉතින් ඔබ කතා කරපු ඒ රංගන කටයුතු පිළිබඳ අපි කතා කරමු. ඔබ රංගපෑ ටෙලිනාට්‍ය චිත්‍රපට මේ ගීත රූප රචනා මේ ආදී දේවල් ඇති. අපි ඒ ගැනත් කතා බහ කරමු. ආව්. හැබැයි මම කෙලින්ම හරි අවංකව කතා කරන්න කැමතියි. මට එක චිත්‍රපටයකවත් රංගපන්න හම්බෙලා නැහැ. හා හැබැයි චිත්‍රපට අධ්‍යක්ෂ කළා චිත්‍රපට මේ නිලියෝ එක්ක වැඩිපුරම කාලය ගත කරේ. ඒක තමයි පුදුම වෙනවා. ඒක තමයි ප්‍රශ්නේ. දැන් මම උදාහරණයක් ගත්තොත් එහෙම වගකීමෙන් කියනවා රුචිරක් ආවිල්ලා මම පශ්චාත් උපාධිගෙන කොළඹ විශ්වවිද්‍යාලයේ එකට හිටියේ. එයාගේ මහත්තයා තමයි චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න ජයකුඩි. රුචිරක් මට හරිම ආදරේ. රුචිරක් මට කෑම එක වෙනම මම වෙජිටේරියන් හින්දා මට කෑම එක වෙනම ගෙනල්ලා දීලා එයා වෙන කෑම කනවා. මට හරිම ආදරේ. රුචිරක් කළා ගෙදර මම තමයි වැඩිපුරම යන්නේ. ගිහිල්ලා මම කොළඹ විශ්වවිද්‍යාලයේ ඉන්නකොට මම එහෙ ඉඳලා ඉන්න ප්‍රසන්න අයලා ගෙදර ඉඳලා. ඒක දවසක් ප්‍රසන්න ජයකොඩිගේ ප්‍රසන්න අයගේ 50 වෙනි උපන්දින සංවත්සරේ තිබ්බ කේක් එකක් ගන්නලා කපලා මාළි පොන්සේ ගැන ප්‍රවීණ කලාකරුවෝ ඇවිල්ලා කේක් එක කපලා සුචිරක්කට කේක් කවලා මට ගැව්වේ. ප්‍රසන්න ජයකොඩි. මට අද වගේ හරිය ගැඹීරත්වයක කියලා මට හරි ඔක්කොමත් එක්ක ඉඳලා හැමෝම මේ ගෙදර ප්‍රසන්න ජයකොඩිලා ගෙදර මේක රඳවන් එන්න ලොකු ලස්සන උනාට ගෙදර කාමරයක් ඇති වෙනසල්ල. මම විතර හිටවා ගන්න කිසි කලාකාරයෙක් හිටවා ගන්න විදියක් නැහැ. ඉඩ නැහැ. බල්ලකේ ඉන්නවා. මේ මම තමයි සැරියෙන් ඉදියන්නේ. මට තුෂාන්ට ඉතින් අවුලක් නැහැ නේ. මම කියලා අක්කෝ වෙජිටේරියන් කාලා කන්නේ වෙජිටේරියන් ඒ සැටියෙන් ඉදියාගෙන කියනවා. එච්චර හිතවත් මම
චිත්‍රපටයක නෑ. ඔක්කොමල උදුම වෙනවා. මම ප්‍රසන්නයි කිසිම චිත්‍රපටයක හේතුව තෙල් නාට්‍යයක් නැහැ. ඉතින් ප්‍රසන්න නළුවරණය කරන්නේ එයාට හරිම නළුව ඉන්න චරිත ගන්න යා. හිතවත්කමට එයා චරිත දෙන්නේ නැහැ. දක්ෂතාවයට එහෙම දෙන්නේ නැහැ. එහෙම ගන්න බෑනේ එහෙම. ඒ නිර්මාණයට ගැලවෙන චරිතය තියෙන්න ඕන. ප්‍රසන්න අය මගෙන් අහනවා වෙලාවට ස්ක්‍රිප්ට් එක රීඩ් කරනකොට ප්‍රසන්න යන මේ ෆිල්ම් එකේ මේ චරිතයට කවුරු හරි හේතු චාන් කියලා එහෙම අහපු වෙලාවට තියෙනවා. ඒකට අපි නිකන් රුචිරක් කරලා අපි කතා වෙනවා. මේ චරිතයට එක්ක මාල් පොන්සේක හොඳයි. අපි මේ සිලෙක්ෂන් උත් කරනවා. ඒකට මාව නැහැ එක්කවත්. තමයි ඒක තමයි නියම කලාකරුවෝ. මම ඒ කලාකරුවෝ අගය කරන්න ඕන කලාකරුවෝ. ඔය කට්ටිය හිතනවා ඇති චිත්‍රපට ඩෙක්ස් එකලා කට්ටියම හිතවතුන් දාගෙන එහෙම කරන්නේ නැහැ. එහෙම කරන්න බෑ. මේවට අවශ්‍ය චරිතය අවශ්‍ය රංගපාන කෙනා ස්ක්‍රීන් ටෙස්ට් තියලා අනිවාර්යයෙන් දැන් මටත් කියනවා උඹට රඟපාන්න ඕන ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියලා බලයන් කියලා එහෙම කියලා වෙලාවක් තියෙනවා. ඉතින් මෙහෙම හිතවත්කම් තිබ්බ කියලා එහෙම කරන්න බෑ. මං රඟපාලා නැහැ අත්ම චිත්‍රපටයක. හැබැයි ටෙලි නාටි ගන්නව රඟපාලා තියෙනවා. ටෙලි නාටි 20ක 25ක රඟපාලා තියෙනවා. ප්‍රසිද්ධම අයගේ ශ්‍රියා නමරසේනගේ පොය නාට්‍ය රඟපාලා තියෙනවා. ශෛලවී දෙලංකාවේ ටෙලි මේ පූජාසනේ ටෙලි නාටි ආරම්භයේ සුරාජ් මාපල පූජාසනේ පළවෙනි ටෙලි නාට්‍යයකට මම ආවේ. සුරාජ් මාපයි මට කවුද ශාන්ලි තාරකාගේ පළවෙනි එක එයාගෙත් මට මතක සිරිල් කුමරිත එල්ලවිල්ලා අපි එතකොට ගයන් වික්‍රමතිලකත් ස්ටාර්ට් ආවේ ඒකට මම කියන්නේ අපි ඔක්කොම එක සෙට් එකේ හිටියේ සමකාලීනේ ඉන්දික ගිනි කියලා නැත්නම් යුතුයම අතර නෑ අපිට එකට තමයි රංගපෑවේ ඒ චරිතේ පූජාසන ටෙලි නාට්‍ය නුවර තමයි රුගත කරේ ශෛලපී දලංකාවලගේ එතකොට අපි මේ කියන්නේ 2010 මට මතකයි 2010 හරි 9 හරි වෙන්නද කැම්පස් එකේ මුල් කාලේ ඒ කාලේ තමයි අපි රංගපාන්න ආවේ ඒ වගේ පස්සේ ශෛලියාගේ නාට්‍යන රංගිර වලව්ව මේ මට මතකට එන්න ටෙලි නාට්‍ය ගොඩාක් කොමරේ 4ක විතර මම රංගපෑවා ඒවට කොළඹ මෙහෙම ගිහලා රංගපෑවා උපේක්ෂා ස්වර්ණමාලිත් එක්ක සත්කුළු පව රංගපෑවා ඒකේ මට මතකයි හොඳ චරිතයක් හම්බුණා අපි හරිම හොඳ කෙනෙක් කියත් ඇත්ත කියන්න ඕන උපේක්ෂාක්කත් හරිම හොඳයි අපි රංගපාන්න හම්බුණා ඉතින් ඒ වගේ කලා ටෙලි නාට්‍ය ගන්නාව රංගපාන්න හම්බුණා ඒ වගේම මට විශේෂ මතක් කරන්න ඕන මේ ඒ විශ්වවිද්‍යාලයේදී රංගපෑවා මේ ඇන්ටන් චකොපගේ චෙරිවත් රංජිත් ධර්මකීර්තිගේ ඒක අපේ වේදිකානාට්‍ය අපි විශ්වවිද්‍යාලය ඇකඩමික් ප්‍රයිස්ලා නිෂ්පාදනය කරා. ඒකෙදි මම යෙපෙකොටොප්පි චරිතේ රඟපෑවා. ඒක බොරැල්ලේ මානල් වීරමුණි පුංචි තියටර් එකේ ස්ටාර්ට් පෙන්නනකොට බොරැල්ලේදී ඒකට ආරාධනය ඇවිල්ලා හිටි බලන්න ඇවිල්ලා සතිත් චන්ද්‍රසිංහ මර්තුමා ඇවිල්ලා හිටියා දැන්. මම රඟපාන පළවෙනි ඇවිල්ලා හිටියා. මාර මේකත් මාර කතන්දරයක්. ඊට පස්සේ දැන් එතුමාගේ අර පෙරතට්ටු දාපුව මතක නැහැනේ. ඊට පස්සේ මම දැන් හොඳ රඟපෑවට පස්සේ ආව වේදිකාවට. ඇවිල්ලා මම දන්නෙත් නෑ. ඇවිල්ලා මේ ඇවිල්ලා ගියා අත්ට්ටක් දාලා හොඳයි. මේ එකක් හදා ගන්න ඕනේ කිව්වා. මම කිව්වා සර් මොකක්ද? ඇත්තමයි මට ගිටාර් ගහන්න බෑ. ඒකේ මම ගිටාර් එක ප්ලේ කරන්නේ මයිමින් දෙකරාට දෙන්නේ සවුන්ඩ් වල. වෙනම ගිටාර් පාර්ට් එක ඇඟෙන් දෙනවා මෙහෙම මම ගිටාර් ගහන්න බෑ. මට කිව්වා ඒක හදාගන්න. නළුවෙක් වුණාම ගිටාර් ගහන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ දන්නවද ඔය චරිත කාගේද කියලා? මම දන්නේ නැහැ සර්. මගේ චරිතේ කිව්වා. අම්මෝ මම මට දෙලෝ රත් වුණා. ඒ කියන්නේ අවුරුදු 15කට පස්සේ ප්‍රොඩක්ෂන් එක අපේ කැම්පස් එකෙන් කරලා තියෙන්නේ. රංජිත් ධර්මකීර්තිගේ චිරවත්තේ යෙපිකොඩප් තමයි එයා. සත්‍යදත්ත සිංහ. ඊට පස්සේ මම තමයි මේ රඟපාලා තියෙන්නේ. මට මාර සතුටක් දෛවෝපගත සිද්ධුවීමක්. ඉතින් මම හොඳට රඟපෑවා. මගේ ෆොටෝ එකකුත් ඇති. මේ මේකප් එහෙම කරාට පස්සේ ඇත්තටම පට්ට ලස්සනයි. මටත් ආස හිතුණා. ඒ ෆොටෝ එක තියාගෙන තාම මේකප් එහෙම කරලා ගත්තාම මේ චරිතේ හොඳට තිබ්බයි. චරිතේට සාධාරණයක් වුණා. හැබැයි ඉතින් මගේ දොරවල්තාවයක් තියෙන අර මේ මං ගිටාර් ගහුවේ ලයිව් ගහුවේ නැහැ. ඒකට දුන්නේ පිටින් මයිවින් දෙන්නේ. සවුන්ඩ් වලින්. සාමාන්‍ය වේදිකා නාට්‍යයක් කියන්නේ ඔක්කොම සජීවී දෙන එකක්නේ. ඒක සවුන්ඩ් එකක එළියෙන් දුන්නේ මට ගහන්න බැරිද. ඉතින් මම ඇත්තම මං එතනදී මං ෆේල් කියලාත් මට හිතුණා. ඒනකොට මට හරි දුකක් ඇතුණා. මම ගිටාර් ගහන්න ඉගෙන ගන්න ඕනේ කියලා එතනින් හිතුණා. ඇති කරගත්ත එක. නෑ ඒක තමයි අපි අර කරන හැමදේම අපිට ਸਰව සම්පූර්ණ කරන්න බෑ. හැබැයි වේදිකා නාට්‍යයක් කියලා කියන්නේ සජීවීව කරන දෙයක්. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම අපි ඒ වෙලටම ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න ඕනේ. ඉතින් මං හිතනවා එතුමා ඔබට හොඳ දෙයක් පැහැදිලි කරලා දුන්නා. මං හිතනවා ඊට පස්සේ ගිටාර් ඉගෙන ගන්න ඇති කියලා. ඔව් ටික ටික try කරා. ඒක තමයි. හරි එහෙනම් ඔන්න අද දවසේදී අපේ ආදරණීය රංගන ශිල්පියා එක්ක අපි කතා කරනකොට අවසාන ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමාගෙන් අහන්න. මෙහෙම ආරංචියක් මට ආවා. හාට් ටීවී නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන්න ඔබට ආරාධනාවක් ලැබුණා කියලා අපේ අධ්‍යක්ෂකතුමා හරහා. අපි ඒ ගැන කතා කරමුද? මොකද අපේ හාට් ටීවී නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඔබ කොහොමද ඉදිරියට කටයුතු කරන්න කියලාත් අපි දැනගන්න කැමතියි.
ඔව් ඒකේ මේ විශේෂයෙන් කියන සුරුනිමල අබේකෝන් අපේ අධ්‍යක්ෂකතුමා සභාපතිතුමා මේ මට එහෙම ආරාධනයක් කරා. සභාපතිතුමායි මම තොඳුරු කතාව ගොඩක් තියෙනවා. මොකද මේ එයා මගේ ඥාතියෙක්. ඒ වුණාට මේ මුල් කාලෙදී මේ එතුමා මම තමයි එයාව ඇතම් ට්‍රේල් දහම වල යන් අයියා කියලා එක්කගෙන යන්නේ. අයි එහෙම දාන ගිහිල්ලා ඔය වගේ රංගපාන්නේ ගියා. එතකොට මෙයාට ඕක ගැන ලොකුම එකක් උවමනාවක් තිබුණේ නෑ. මේ පස්සේ මේ ගොඩ කාලයකට පස්සේ හම් වෙනකොට මෙන්න මේ කැමරා ලොකු වැඩක් කරලා වැඩක් කළා. මම දන්නේ නැහැ. ඔව් ඊට පස්සේ දැන් මුල් කාලේ මාව අතහැරලා තමයි වැඩ ටික කරගෙන ගියේ. ඒක කියන්න ඕන. මට එන්න කිව්වේ නෑ. මට එන්න කිව්වේ නෑ. මං ඉතින් මෙහෙමනේ. දැන් මගේ අක්කනේ යා ඒන මං ඉතින් මං එයා මුකුත් කියන දෙයක් අහගෙන ඉන්නවා. ඉතින් අක්කත් කියන ඔබ කරවන්න හිටපන් කියලා. මටත් ඔය කියන දෙයක් අහගෙන ඉන්න කියලා මාත් කරවන්න ඉන්නවා. ඉතින් ඇත්ත මුකුත් නැහැ. ඊට පස්සේ මාව මුකුත් එන්න කිව්වේ නැහැ. මමත් ඉතින් හිතමානව හිටියා. ඉතින් මහත්තකදී මේ මට අඬ ගැහුවා මේ පොඩි වැඩක් තියෙනවා. මේ ඇවිල්ලා එන්න කියලා. එයා හැබැයි කියනකොට එන්න ඕන. එයාට එහෙම එකක්. ඔව් ඔව් වෙලාවට වැඩ තියෙන්න ඕනේ. නැත්නම් ඉතින් අපිත් ඉවරයි. ඒක තරම් අර සින්දුවක් කරලා එයාගේ දුවගේ අර සමාධිගේ සින්දුවක් කරලා මට ඒක ડોක්ටර් කෙනෙකුට රඟපාන්න එන්න කියලා තිබ්බා. ඊට පස්සේ දැන් මං ඉදා මට ඇත්තව නෝර්ලි මම පොඩි වැඩක් දාන්න හිටියේ. දැන් ඊට පස්සේ මට කතා කරලා කිව්වා. ඊට පස්සේ අක්කා මට කෝල් එකක් ආවේ වෙන වැරන් කියනවා. මෙහෙමයි ඔබට එන්න නම් කියලා කිව්වා. මං කෝ අක්කා නෝර්ලි පොඩි වැඩක් තියෙනවා. ඔබට වෙලා ගිහලා හැබැයි මෙහෙම එකකුත් කිව්වා. හැබැයි ආවේ නැත්තම් අතාරිනවා ආයේ ජීවිතේට කතා කරන්නේ නැහැ කියලා කතා කරා. ඔව් දැඩි නීති. දැඩි මං ගෝ මොයි ඒක එහෙනම් අක්කා මං ඒ වැඩේ පතර දානවා හරිද එහෙනම් මං එලා ඒකට කෙලිම මං එහෙනම් ඒකට එන්නම් කියලා මං ආවා ඊට පස්සේ දැන් ඒකින් පස්සේ දැන් මෑතක තමයි ඔකට කතා කරේ දැන් මං මෙහෙමනේ යාට නෑ බෑ කියන්න බෑ එයාට පොඩ්ඩ එහෙම එකක් තියෙනවනේ එකෙන් වැඩ පාර මං ගෝ හා එන්නම් කියලා කිව්වා ඒකද මම මේ පාර දැන් මට මම වෙනම මේ අපි අපේ ආචාර්ය රෝණ විරිසිංහගේ සංගීතයත් කළා පද රචනය අපේ රඹගුණ සිද්ධාර්ථ හාමුදුරුවෝ අපේ හිතවත් ගුවන් නායක ගායකයෙක් තමයි ටයිටස් පත්තේවත් අයියා. එයාගේ සින්දුවක්ක විෂුවල් එක හදන්න මට බාර දීලා මෙයාලා ඔක්කොම සම්පාදනය කරනවා හැම දෙයක්ම. ඒක දැන් මේ රූගත කිරීමේ දවසට කරගෙන යනවා. ඉතින් මං අයියා මෙයාට අලුත් නිර්මාණයක්. අලුත් නිර්මාණය එයාට මම කියන්නේ ගායකයනේ අයිතිකාරයා. එයාට මං කිව්වා මෙහෙමයි හાર્ට් ටීවී තියෙනවා. හොඳ channel එකක්. ආයි මම වගේ කීමෙන් කියන්නේ හොඳ channel එකක්. මං ගෝ හાર્ට් ටීවී එකට අපි දාමු ස්ටාර් වැලන්ටයින් එකට ප්‍රෝග්‍රෑම් එක. ඒකilla. ඊට පස්සේ යත් කැමති උනේ අලුත් ටීවී එකට අලුත් සින්දුවක් දාන්න ඕන අලුත් එකක් කියලා. ඉතින් අපි රෝන් රිලිසිං යන්ගේ සංගීතයෙන් මේක මේ හොඳට මේ දවස් රූගත කිරීම කරගෙන යනවා. පෙබරවාරි සුබ ආරංචියක් හાર્ට් ටීවී නාලිකාවට. පෙබරවාරි 14 වෙනිදා ඉරි දක්වන්නේ මේකෙන්. ඒක තමයි ඔබේ අලුත්ම නිර්මාණය. ඔව් ඊට පස්සේ මේක එළියට දැම්මට පස්සේ ඒ කියන්නේ මගේ ඒ කියන්නේ සින්දු මගේ නෙමෙයි විෂුවල් එක මගේ. මගේ ඒ කියන්නේ අධ්‍යක්ෂණය සම්බන්ධව. ඒ වුණාට මේක හાર્ට් ටීවී එකෙන් පෙබරවාරි 14 වෙනිදා වෙයි දක්වට පස්සේ ආදරවන්තයින්ගේ දිනේ දවසේ ඊට පස්සේ සින්දුව වෙන තැන් වල යයි ඔව් එන්නේ මේකෙන් ප්‍රථම එළි දක්වන්නේ හાર્ට් ටීවී නාලිකාව ඒක නම් ගොඩක් සුභාරංචියක් මට හිතෙන විදිහට ඉතින් ඔබතුමාට මොකද හිතෙන්නේ තරුවකට එළියක් වැඩසටහන ගැන ඇත්තම කියන මට හතරක් හිතුණා මේ නමත් හරි ලස්සනයි නේ තරුවකට එළියක් කවුද දන්නවයි නම දැම්මේ නේද ඔව් තරුවකට එළියක් නම ලස්සනයි ඔව් හරි ලස්සනයි වැඩත් ලස්සනයි ඔව් ඉතින් ඒක හොඳයි එහෙමනම් ඔන්න ඉතින් අද නම් සොඳුරු කතා බහක්ම තමයි අපි හાર્ට් ටීවී නාලිකාවේ තරුවකට එළියක් වැඩසටහන තුලින් අරගෙන ආවේ මම හිතනවා ඔබට අද ලොකු රසවින්දනයක් ලැබෙන්න ඇති ඉන්දිකෂන් තුෂාන් මහත්මයාත් සමග කරපු සොඳුරු කතා බහ ඔබතුමාගේ සියලු රංගන කටයුතු ඒ වගේම ඔබතුමාගේ පාසලේ කටයුතු සියල්ලක්ම සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා අවසාන වශයෙන් මම ගොඩක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් අද දවසට මේ වැඩසටහන සම්දෙන්න සූදානම් වෙන්නේ අනිවාර්යයෙන්ම තවත් දවසකදී හાર્ට් ටීවී තරුවකට එළියක් වැඩසටහනත් සමගින් අපි සම්බන්ධ වෙමු. එහෙනම් ගිහිල්ලා එන්න ඔබ හැම දිනාටම ආයිබෝවන්. ආයිබෝවන්.